අයිබෝවන් මම අදත් ඔබට අලුත් වැඩසටහනක් ගෙනෙන්නට සූදානම් වෙන්නේ. මේ වැඩසටහන ගෙනෙීමේදී අපි තෝරගත්තා සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු කලාකරුවෙක් වගේම දේශපාලඥයෙක්. ඒ තමයි කැස්බෑව ආසනේ. කැස්බෑව නගර සභාව. මේ නගර සභා සීමා නගර සභාවේ හිටපු නගරාධිපති මං කෙටියෙන්ම කියන්නම් අපේ ආදරණීය දක්ෂ දේශපාලඥයෙක්. ඒ තමයි සුමන විවියන් රණවීර. ආයිබෝවන් බොහොම ස්තුතියි. සුබ උදෑසන. ඔව් අපේමෙන්තුමා. දැන් ඔබතුමාගෙන් ඔබතුමා මන් දන්න මේ පාර පළාත් පාලන මැතිවරණයටත් ඉදිරිපත් වෙනවා. ඔබතුමා බොහෝම කාලයක් තිස්සේ ඉඳලා මැතිවරණ වලට ඉදිරිපත් වෙනවා. 1990 ගණන් වල හැටියට මට මතක හැටියට. ඔව්. කොහොම නමුත් මම වෙනත් ආසන පිළිබඳව අහන්න යන්නේ නැහැ. මම ඔබතුමාගෙන් අහනවා මේ කැස්බෑව ආසනයේ ඉපැරණිම පළාත් පාලන ක්‍රමය කුමක්ද? අන්න ඒ පිළිබඳව පූර්ණ විස්තරයක් දෙන්න මට. ආර්ය තිලක මහතාණනි, ඔබතුමා මගෙන් ඇහුවේ මේ කාලවකවානුවේ ඇසිය යුතුම ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් මේ ඉපැරණි පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදයන් සහ ඒ පාලන ක්‍රමවේදයන් පිළිබඳව පරතරයට දන්නේ නැහැ. ඒක හදාරන්නෙත් නැහැ. පළමුව කියන්නට ඕන දැන් වර්තමානයේ තිබෙන නගර සභා පාලනය, ඊට කලින් තිබුණු ප්‍රාදේශ සභා පාලනය, ඊට කලින් තිබුණු සංවර්ධන සභා පාලනය සහ ඉපැරණිම ක්‍රමය. අපි එතෙන්ට ගමන් කරමු. ඔව්. පළමුව කියන්නට ඕන මේ මුලින් මේ පළාතේ තිබුණේ මාම්පි කැස්බෑව ගම්කාර්ය සභාව. ඒ පළාත් පාලන ආයතනයට අපේ ගමේ නම ඇඳිලා තිබුණා. මාම්පි කැස්බෑව ගම්කාර්ය සභාව හැටියට තමයි අපේ පැරණි පළාත් පාලන ආයතනය ක්‍රියාත්මක වුණේ. ඒ කාලේ මේ කොට්ටාස ක්‍රමයක් දැන් අද තියෙනවට වඩා එදා විද්‍යානුකූලව ඒ කොට්ටාස කැඩිලා තිබුණා. කොට්ටාස ක්‍රමයක් තිබුණා. ඒ කොට්ටාස ක්‍රමය ඇතුළත කොට්ටාසයට සභිකයෙකු තෝරා ගැනීම සඳහා මැතිවරණයක් තියලා ඒ මැතිවරණය ගමේදීම පවත්වලා ගමේදීම ඒ ඡන්දය ගණන් කරලා අපි ඒ කාලේ අපිට මතකයි අපි පුංචි කාලේ නියෝජිතයව තෝරාපත් කරගන්න ක්‍රමයක්. එතකොට මේ ගම්කාර්ය සභාව තිබුණේ කැස්බෑව නගරේ වැව අතර තිබුණු ඒ පැරණි ගොඩනැගිලි තමයි ගම්කාර්ය සභා ක්‍රමය ආයතනය ක්‍රියාත්මක වුණේ. දැන් එතෙන්දී මාම්පි කැස්බෑව ගම්කාර්ය සභාවේ සියලුම කොට්ටාසවලට නියෝජිතයින් තෝරගත්තට පස්සේ සභාපතිවරයෙක්, උපසභාපතිවරයෙක් ඒ අභ්‍යන්තරයේ ඡන්දයෙන් තෝරාපත් කරගෙන පාලනය ක්‍රියාත්මක කරනවා. හැබැයි කියන්නට ඕන කාරණාව තමයි ඒ කාලේ පළාත් පාලන ආයතනයට මෙතරම් බරක් අදින්න සිද්ධ වුණේ නැහැ. මක් නිසාද ඒ කාලේ අපේ ගම් දනව්වල මහජනතාව මේ තමන්ගේ මාර්ගයට කොන්ක්‍රීට් දාන්න, ගල් අල්ලන්න, කාපට් කරන්න, තාර දාන්න ඉල්ලා සිටියේ නැහැ. ඒ අය තමන්ට තිබුණු ගුරු පාර, කරත්ත පාර, අඩි පාර ඒ අය ගම් සභාවට පත්වෙන නියෝජිතයන්ගේ උදව් උපකාර ඇතිව, ගම් සභාවේ උදව් උපකාර ඇතිව තමන්ගේ මාර්ගයේ දෙපස කාණුවක් හොඳට කපාගෙන පස් ටිකක් දාලා පරිසරයට හානියක් නොවෙන්න ඒ අය තමන්ගේ ගමේ තමන්ගේ මාර්ග පද්ධතිය ශ්‍රමදාන ක්‍රියාවලියක් කරා ඉෂ්ට කරගත්තා. එතෙන්දී ඒ කාලේ පළාත් පාලන ආයතනයට එහෙම විශාල ආදායම් තිබුණෙත් නැහැ. මහජනයා තමන්ගේ ශ්‍රම ශක්තිය ගම්කාර්ය සභාවට දුන්නා. එහෙම දීලා තමන්ගේ ගම් දනව්වල තියෙන ඇලවේලි මාර්ග පද්ධති ශ්‍රම ශක්තියෙන් ඉෂ්ට කර ගැනීම තමයි මං හිතන්නේ ඒ කාලේ තිබුණු ඒ පැරණි පළාත් පාලනයක තිබුණු ශ්‍රී විභූතිය හැටියට මට සඳහන් කරන්න පුළුවන්. ඔව්. එතකොට ඒකෙම දැන් තියෙන තත්ත්වෙත් අතරේ තියෙන වෙනස මොකක්ද? ආර්ය තිලක මහතාණනි, එදා ගම්වල තිබුණ විශාල වතු, පොල් වතු, රබර් වතු, කුරුඳු හේන් යනාදි වශයෙන් කුඹුරු, ඕවිටි, ඇලදොල, ගහකොළ, ඒ පාරිසරික පද්ධතිය
වර්තමානයේ තරම් ජන ගණත්වයක් තිබුණේ නැහැ. ඔව්. දැන් උදාහරණයකට කියනවා නම් මේ අපි ඉන්නවත් අපේ මෑණියන්ට තිබුණ අක්කර 3කට එක නිවසක්. එතකොට මේ යාපදත් විශාල වත්තක් මැද්දේ එක නිවසක් තිබුණා. එතන ලිඳක් තිබුණා, වැසිකිළියක් තිබුණා, තමන්ගේ ගොවිතැන් පද්ධති කුඹුරු ඕවිටි තිබුණා. මේ සියල්ල එදා තිබුණා. ඒ නිසා සීමා සහිත ජනතාවක් තමයි අපේ පළාතේ පදිංචි වෙලා හිටියේ. නමුත් අද එහෙම නෙමෙයි. අද කොළඹින් දෙහිවලින් සහ කොළඹින් පිට මාතර ගාල්ල අනුරාධපුරේ නොයෙකුත් දුර බැහැරින් ආපු වැදගත් ප්‍රජාවක් තමන්ගේ පදිංචිය සඳහා මේ පළාත තෝරගෙන තියෙනවා. ඔව්. දැන් ඒ අය පදිංචි වෙලා. එතන පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඔව් ඉන්නවා. දැන් ගම්කාරි සභාව තිබුණු අවදී වගේ නොවේ විශාල මාර්ග පද්ධතියක්. දැන් මේ විකල්ප මාර්ගය වගේ කාපට් මාර්ග එතකොට කැටගල් අල්ලපු මාර්ග යනාදී වශයෙන් තාම දියුණු මාර්ග පද්ධතියක් දැන් නිම කරලා තියෙනවා. ඊළඟට පාසල් පද්ධතිය මධ්‍ය මහා විද්‍යාලේ, සෝමවීර චන්සිරි කනිෂ්ඨ විද්‍යාලේ, ඒ වගේම පිළියන්දල අංක 1 කනිෂ්ඨ ඒ විද්‍යාලේ සියලු දේ කරන්නේ එතකොට දැන් තියෙන නගර සභා ක්‍රමයට දැන් තිබෙන නගර සභා ක්‍රමයේ ඇතුලේ අධ්‍යාපනික ක්‍රියාවලියට අපිට ඇතුල් වෙන්න පුළුවන් සීමා සහිතව. දැන් අපි වාර්ෂිකව අභ්‍යාස පොත් බෙදා දීමේ ක්‍රියාවලියක් කරනවා. නමුත් ඒක රාජ්‍ය අධ්‍යාපනයේට පළාත් අධ්‍යාපනයේටයි අධ්‍යාපන විෂය එන්නේ. ඔබතුමා කලින් අහපු ප්‍රශ්නේ අවසාන කොටසට එනවා නම් දැන් දියුණු ප්‍රජාවක් ඇවිල්ලා. ඒ කාලේ පාපැදියක් එහෙම නැත්නම් බර කරත්තයක් අත් ට්‍රැක්ටරයක් වගේ තමයි ගම ඇතුලේ වාහන හැටියට තිබුණේ. අද එහෙම නෙමෙයි. අද හැම පවුලකටම කිසියම් හෝ වාහනයක් තියෙනවා. ඒ ගමනාන්තය සඳහා ඒක පාවිච්චි කරනවා. එතකොට මාර්ග පද්ධතිය හොඳට තියෙන්න ඕන. වාහන නැවතුම් පොළවල් හොඳට තියෙන්න ඕන. ඒ වගේම තමන්ගේ දරුවන්ට පාසල් යන්න තිබෙන පහසුකම් තියෙන්නට ඕන. ඒ නිසා එදා ගම්කාරි සභාව තිබුණු අවදී ග්‍රාමීය පරිසරය අතිශයින්ම සුන්දරත්වය ගැමි ගොවි අව්‍යාජත්වය තමයි එදා තිබුණේ. අද තදින් මේක කොළඹ මහනගර සභාව හැරුණාම තිබෙන ප්‍රධාන නගර සභාවක් බවට පත් වෙලා මේ සංකීර්ණ වටපිටාව ඇතුලේ නගර සභාව විශාල වශයෙන් ආදායම් උපදවන්න ඕන. ඔවුන්ට වරිපණම් බදු ගෙවන ජනතාවට යටිතල පහසුකම් සපයන්න. දැන් ඒකට රජය තදින් මැදිහත් වුණා. මේ පවතින රජය නෙමෙයි. ඊට පෙර පැවති සෑම රජයක්ම මේ පළාතේ යටිතල පහසුකම් දියුණු කරන්න තදින් මැදිහත් වෙලා ඒව කළා. නමුත් අවාසනාවකට වගේ දැන් මේ පවතින රජය තවම කිසිම සංවර්ධන කටයුත්තක් අඩුම වශයෙන් කැඩුණු පාරකට තාර ටිකක් දාන්නවත් තවම මේ පාලනයේ මැදිහත් වෙලා නැහැ කියන එකත් අර කරුණු කාරණා අතරේ මතක් කරන්නට ඕන. දැන් ඔබතුමා දක්ෂ විදියට වැඩ කටයුතු කරපු නගරාධිපතිවරයෙක්. හිටපු නගරාධිපති කැස්මෑව හිටපු නගරාධිපති. බොහෝ සේවාවක් කළා තියෙනවා. ජනතා ප්‍රසාදයක් දිනාගෙන තියෙනවා. දැන් මේ වෙලාවේ ඔබතුමා මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මින් ඉදිරියට නිකම් മന്ത്രിවරයෙක් හැටියට ඉන්නද? එහෙම නැත්නම් නැවතත් නගරාධිපති වෙන්නද? මට හරියටම කෙලින් උත්තරයක් දෙන්න. ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ඕනෑම ශාස්ත්‍රයක ආයතනයක් හෝ රාජ්‍ය ආයතනයක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ පළාත් සභාව හෝ ආණ්ඩුව වෙන්න පුළුවන්. ඒ ආයතනයක වගකීම් දැරීම ප්‍රධාන වශයෙන්ම දීර්ඝ කාලීන අත්දැකීම් තියෙන, පළපුරුද්ද තියෙන, පරිණත භාවයේ තියෙන, හැදෑරීමක් තියෙන, කියවීමක් තියෙන චරිත බවට පත්විය යුතුමයි. හොඳම උදාහරණය දැන් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ පක්ෂයක් මූලික කරගෙන අපේ රටේ ජනතාව කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගේ වටින ඡන්දේ පාවිච්චි කළා. ඒ පාවිච්චි කිරීමෙන් ආදුනිකයන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු හැටියට පත් වුණා. දැන් අද පේනවා ඒ අය තමන්ට දුන්නු ජනාධිපති ධූරය, අග්‍රාමාත්‍ය ධූරය, අමාත්‍ය ධූරයන්, රාජ්‍ය අමාත්‍ය ධූරයන්, නියෝජ්‍ය අමාත්‍ය ධූරයන් යනාදී වශයෙන් මේ සියල්ලටම පත් වුණේ ආදුනිකයෝ. දැන් අද ඒ ආයතන ඉස්සරහට
ශක්තිමත්ව පෙරට ගමන් කරවමින් නායකත්වයක් ලබා දෙමින් මහජන ඌමනාවන් එක් අමාත්‍යංශයේ විශේෂ අදාළව ඉෂ්ට කිරීමේ ක්‍රියාවලිය මුළුමනින්ම කඩාගෙන වැටිලා තියෙනවා. පත්වෙච්ච අමාත්‍යවරයාට පළපුරුද්දක් නැත්නම් අත්දැකීම් නැත්නම් දක්ෂතාවය නැත්නම් අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ ඇමතිවරයාට දෙන සහයෝගය අත්හරිනවා. මොකද රාජ්‍ය නිලධාරීන් කියන්නේ ඔවුන් පරිපාලන සේවා විභාගය කළා දීර්ඝකාලීන අමාත්‍යංශවල ලේකම්වරු හැටියට වැඩ කරපු අය. සෙසු නිලධාරීනුත් උසස් නිලධාරීන් එලෙසයි. නමුත් ඇමතිවරයාට ඔවුන්ගෙන් වැඩ ගන්න දැක්මක් දක්ෂතාවයක් පළපුරුද්දක් නැත්නම් අනිවාර්යයෙන්ම අමාත්‍යංශේ කඩාගෙන වැටෙනවා. අද වෙලා තියෙන්නේ ඒකයි. සමස්ත අමාත්‍යංශ පද්ධතියම අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඇයි? පත්වෙච්ච කිසිම ඇමතිවරයෙක් මීට පෙර ඉතාම දක්ෂ ලෙස දීර්ඝකාලීනව වරින් වර පත්වෙමින් අමාත්‍ය ධූරයක් දරලා නැහැ. ඔවුන්ට අත්දැකීම් නැහැ. ඒ නිසා ඔවුන් උසස් නිලධාරියාගෙන් තමන්ට අවශ්‍ය සේවාව සපේ ගන්න දන්නෙත් නැහැ. ඒ නිසායි අත්දැකීම් බහුල චරිත පළාත් පාලන ආයතන පද්ධතියට පවා අවශ්‍ය වන්නේ. ඒ අර්ථයෙන් තමයි මං එන්නේ ඊළඟට මහජනයා මේ පළාතේ මහජනයා අප කෙරේ විශ්වාසය තබමින් මා තරම් කරන්නේ සර්ව ජන බලයේ පක්ෂයේ පදක්කම ලකුණෙන් ඒ ඔවුන්ගේ ඒ ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය සහ ඔවුන්ගේ දියුණු පළාත් පාලන ක්‍රමවේදයන් පිළිබඳව ඒ පක්ෂයේ නායකත්ව මණ්ඩලයට ඉතාම දක්ෂ සැලැස්මක් තියෙනවා, නිර්මාණශීලී සැලැස්මක්. ඒ සැලැස්මට අනුකූලව අපේ පළාතේ කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ මහජන අනුමැතියක් ලැබුණොත් මට පුළුවනි දීර්ඝකාලීන අත්දැකීම් එක්ක එහි නගරාධිපති ධූරයට පත්වී මගේ අත්දැකීම් නූතන නගර සභා පාලනයට වර්තමාන නගර සභා පාලනයේ සේවාවන් පද්ධතිය ශක්තිමත්ව ජනතාව අතරට ගමන් කරවන්න නායකත්වයක් ලබා දෙන්න. දැන් ඔබතුමා කියනවා ඔබතුමා ඉදිරිපත් වෙන්නේ මේ පාර සර්ව ජන බලය කියන පක්ෂෙන් කියලා. මට හරි පුදුමයක් ඇතුණ එකපාරටම එහෙම කියද්දි. මොකද ඔබතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉතා ප්‍රබල සමාජිකයෙක්. මේ කැස්බෑ වාසනේ කටයුතු කරපු ඉතා මේ ප්‍රබලවම කටයුතු කරපු පුජ්‍යලයෙක්. ඊටත් වඩා මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ඉතාම සමීපතම සම්බන්ධතාව පවත්වපු කෙනෙක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි නම් එහෙමනම් ඇයි ඔබතුමා මහින්ද මහත්තයා අතහැරලා මේ වෙනත් පැත්තකට යන්නේ? ආර්යතිලක මහතාණනි, ඒකත් අතිශයින්ම වැදගත් ප්‍රශ්නයක්. අපි කවුරුත් දන්නවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ පින්බිමට තමන්ගේ යුතුයකම මහ ඉහළින් ඉෂ්ට කරපු ප්‍රතාපවත් නායකයෙක්. රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී එතුමා බොහොම ඉස්සරහින් රාජ්‍යතාන්ත්‍රිකව ක්‍රියා කළ රට ආරක්ෂා කිරීම පැත්තෙනුත්. දැන් ආර්යතිලක මහතාණනි එතුමා සක්‍රීය දේශපාලනයේ නිරත වන්නේ නැහැ. සක්‍රීය දේශපාලනයේ එතුමා නිරත වන්නේ නැහැ. එතුමා දැනට නිරත වන්නේ උපදේශනාත්මක වැඩපිළිවෙලකයි එතුමා මේ පක්ෂයේ ඉන්නේ. දැන් මෙතෙන්දි ප්‍රශ්නයක් තියෙනවා ආර්යතිලක මහතාණනි. අපේ රටේ හිටපු ජාතික නායකත්වයට සුදුසුකම් සැපිරු සියලුම නායකයින් අද විශ්‍රාම ගිහිල්ලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එතනින් ගියාම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා යනාදී වශයෙන් ජාතික නායකත්වයට සුදුසුකම් සපුරපු සියලුම නායකයින් අද සක්‍රීය දේශපාලනයේ නැහැ. මෙතෙන්දී මම කල්පනා කළා අපි මේ පවතින යුගයේ දේශපාලනය කරනවා නම් අර මං කලින් සඳහන් කරපු චරිත හා සමානව රට ලෝකය නවීන තාක්ෂණය දියුණු ආර්ථික ක්‍රමෝපායන් සහ ව්‍යවසායකත්වය මෙන්න මේ කාරණා පිළිබඳව තමයි මම මේ පාර මේ මැතිවරණයට ඉදිරිපත් වීමේදී සැලකිල්ලට භාජනය කළේ. දැන් බලන්න සර්වජන බල පක්ෂී නායක දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කරලා තිබෙන සතුටු දයක් ව්‍යවසායකත්ව රාජ්‍ය පාලනයක්. මේ කාරණාව අභ්‍යන්තරයේ තියෙන කරුණු හොයලා බැලුවාම එතුමා ජාතිකවාදී චින්තනයක් සහිත පුද්ගලයෙක්.
එතුමාට මේ දියුණු ලෝකය ගැන ගැඹුරු අත්දැකීමක් තියෙනවා. මම මේ දවස්වල මගේ පළවෙනි කෘතිය රචනා කරලා දැන් මුද්‍රණ ක්‍රියාදාමයට බාර දීලා තියෙනවා. ලෝකේ ප්‍රබලම කියමනක් තියෙනවා මෙලොව වසන යම් පුරවැසියෙක් රටවැසියෙක් වේද ලෝකවැසියෙක් වේද ඔහු හෝ ඇය ගසක් සිටුවන්නට ඕන. පරිසරකාමින් හැටියට අපිට ඒක හුඟක් දැනෙනවා. ගසක් හිටවන්නට ඕන මේ ලෝකෙට වටින පුතෙකු දායාද කරන්නට ඕන. ඒ වගේම තමයි රටට දැයට වටින පොතක් ලියන්නට ඕන. ඒක මට මතකයි JRP සූර්යප්පෙරුම් මහත්තයා බොහොම ප්‍රබලව කියනවා ගසක් සිටවනු පුතෙක් හදනු පොතක් ලියනු කියලා. දැන් ආර්යතිලක මහතාණනි මම හිටවපු ගස් තමයි මේ හුඟක් තියෙන්නේ. මේ ගස්වල දැන් මේ ගස් හොඳින් පළබර වෙලා සතුන් ඒවා පරිභෝජනය කරනවා. මනුෂ්‍යයා හැටියට අපි පරිභෝජනය කරනවා. ඒ වගේම මම මේ ලෝකෙට දායාද කරපු මගේ පුතාට ආදරය, සෙනෙහස, කරුණාව, අනුකම්පාව, මනුස්සකම, ලෙන්ගතුකම ලේවලින් ඔහුගේ හදවතට එකතු කළා. ඔහු දැන් හොඳින් රටට දැයට වැඩදාහි යෞවනයෙක් වශයෙන් ඔහු ගොඩනැගෙනවා, ඉගෙන ගන්නවා. එයත් සම්පූර්ණ වුණා. ගස් සිටෙව්වා, එහි ඵලදාව තියෙනවා, පුතෙක් බිහි කළා, ඔහු හොඳින් හැදෙනවා. දැන් අවසාන අංගය තමයි පොතක් ලිවීම. ආර්යතිලක මහත්තයා මම ඒක සාර්ථක කරගත්තා. මම අවසාන වශයෙන් මගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. මම දීර්ඝ කාලයක් දන්න දෙව්ලයිෆ් නෙට්වර්ක් ආයතනයේ ප්‍රධානී ඩුලෝෂාන් ඔබටත් විශේෂයෙන් අපේ රටේ පුවත්පත් කලාව පිළිබඳව මාධ්‍යකරණය පිළිබඳව සුවිශාල දීර්ඝකාලීන අත්දැකීම් තිබෙන අපේ ආර්යතිලක වත්තගෙදර මහතාණනි ඔබටත් ඔබ දෙපළටත් ඔබේ ආයතනයටත් මගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. මක්නිසාද මේ වටින සාකච්ඡාවේ සමාරම්භයට මේ පළාත් පාලනය පිළිබඳව දීර්ඝකාලීන අත්දැකීම් තියෙන මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව ඔබටත් ආයතනයටත් මගේ උණුසුම් සුබ පැතුම් මේ අවස්ථාවේ පිරිනමනවා. ඔව් හොඳයි මේ මැතිතුමනි. ඒ වගේමයි මේ දයාබර ප්‍රේක්ෂකයනි අපි මෙවැනිම වැඩසටහනකින් නැවතත් මේ වගේම දක්ෂයෙක් සමග දේශපාලනය පිළිබඳව පරිසරය පිළිබඳව වෙනයෝනයන් අත්දැකීම් පිළිබඳව තියෙන දක්ෂයෙකු සමග නැවතත් අපි ඔබ හමු වෙනතුරු ඔබට සුබ දවසක් වේවා. ආයුබෝවන්.